ඉතින් අද දලෝර් ගෙනලා තියෙන්නේ හැමෝටම වටින දෙයක්. දැන් ෆෝන් එකක් අතේ තියන හැම ළමයිටම හෝ මොකෙට හරි වටින දෙයක් තමයි ගෙනලා තියෙන්නේ. හරිද? දැන් ඔයාලා දන්නවා ඇති දැන් අපි ෆෝන් එකේ එක ඇප් එකක් ඕපන් කරන් ඉන්නකොට දැන් මම YouTube ඕපන් කරගන්න. දැන් මේක ඕපන් කරන් ඉන්නකොට තව එකක් ඕපන් කරන්න දන්නේ නැති අය ඉන්න පුළුවන්. සමහර අය දන්නේ නැහැ නේද? ඉතින් අන්නේ දෙකගේ ඇප් දෙකක් එකපාර ෆෝන් එකේ රන් කරන්න විදිය අද මං කියලා දෙනවා. හරිම ලේසි. ප්‍රශ්න තිබ්බොත් මට කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඒවටත් ගෙනත් දෙන්නම් නොදන්න ඕන දෙයක්. හැක් මොඩ්ද අනම්මනම් ඕනෙම එකක්. නොදන්න ඕනේ කරුණක් මට කමෙන්ට් කරන්න. කුවක නැහැ හැමදේම කියලා දෙන්න. ඉතින් මම මේක කරලා පෙන්නන්න. දැන් ඔයාලා මුලින්ම මෙන්න මේ යට තියෙනවා ඉරි තුනක්. නැත්නම් ඇප් ක්ලෝස් කරන බටන් එක. ඇප් චේන්ජ් කරන්න පුළුවන්. අන්න ඒකට එකපාරට ටච් දෙන්න. ඊට පස්සේ මෙතන එනවා අපේ YouTube logo එකත් එක්ක මේ page එකයි යට close all කියන එකයි. ඉතින් මෙන්න මෙතන තියෙන උඩ YouTube logo එක ලොකුවට. ඉතින් මෙන්න මේක උඩ එකපාරක් ඔයා ටච් එකක් දෙන්න. කියන්නේ චුට්ට වෙලාවක් ටච් කරන් ඉන්න තප්පර ගන්න. එතකොට ඔයාලට එනවා app info, open it screen view, open in pop up view කියන ඒවා. තව lock this app. ඉතින් මේකෙන් ඔයා බලන්න ඕනේ මේ තුන්වෙනිට තියෙන එක open in pop up view කියන එක. ඉතින් මේක උඩ එපුවාම මෙන්න මේ විදිහට අපේ හෝම් පේජ් එකත් එක්ක මේක ස්ක්‍රීන් එකේ පැත්තකින් වැටෙනවා. මේ ඉතින් අපිට ඕන මේකේ සයිස් එකුණත් මේ පොඩි කරගන්න පුළුවන්. පොඩ්ඩක් ඇදලා මෙන්න පොඩි කරගන්න මට ඒක කරදරින්ද. දැන් මේ විදිහට මේ ඔයාලට වෙන ඇප් එකක් වුණත් මම රන් කරලා පෙන්නන්න. මම Play Store එකට ගිහින් පෙන්නනවා. මේ විදිහට. දැන් අපි YouTube එකේ වීඩියෝ එකක් වුණත් දාලා අපිට මේ වගේ Play Store එකක් පුළුවන්. ඕනෑම ඇප් එකක්. මම හිතන්නේ දැන් ගේම් එකක් ගානක් කරන එකෙච්චර සාර්ථක නෑ. අපි සින්දුවක් අහ ෆොටෝ එකක් බලනවා වෙන්න පුළුවන්. නැත්තම් අපි ඉගෙන ගන්න දෙයක් ටයිප් කරන WhatsApp එකේ වුණත් අන්න ඒ වගේ දෙයක් කරනකොට දැන් අපි සින්දුවක් අහ WhatsApp එකේ මැසේජ් කරනවා. ඒ වගේ දෙයක් කරනකොට අපිට ගොඩක් ලේසි. ඉතින් මම සින්දුවක් දාලා පෙන්නන්නම්. දැන් ඔන්න මේක දැන් මේක තදාම මේ අපිට Play Store එකේ app එකක් වුණා ඩවුන්ලෝඩ් කරන්න. හරිම ලේසි. මම පොඩි ඇප් එකක් දාගෙන පෙන්නන්න ලොකුව දාලා දැම්මා. මම මේක මේ සාද්‍ය අඩු කරගන්නවා. ඉතින් දැන් මේක උනත් ඉන්ස්ටෝල් දෙතැකි. ඒක මම ඕනනම් ඔයාලට මේකත් ප්ලේ කරතේ. ඔයාලට WhatsApp එකේ උනත් යතැකි. ඉතින් මම WhatsApp එකට ගිහින් පෙන්නන්නේ. හරිද? ඉතින් මේ වගේ අපිට දැන් ඒක බෑක් වුණා. මේ විදිහට මේ ලෝගෝ එකක් විදිහටම ගත හැකි නිකන්. හරිද? ඔයාලට ඕන දෙයක් එකෙන් කරගන්න පුළුවන්. හරිම ලේසි. සින්දුවක් අහන්න ඕ এডুকেෂනල් පැත්තට ගොඩක් වටිනවා මම. අද ගෙනාවේ පොඩි දෙයක් හැමෝම සමහර අය දන්න ඉන්නවා. ඉතින් නොදන්න අයට කියලා දෙන්න. දන්නේ නැති අයට ෂෙයා කරන්න. ඉතින් දන්නේ කෙනෙක් ඉන්නවනම් හැමෝටම ෂෙයා කරන්න. ඌවක නැහැ. ඕනෙම දෙයක් තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ දාන්න. හරිද? ඉතින් ඒකත් කියලා දෙන්න. ඔයාලා නොදන්න ඕන දෙයක්. හැබැයි ඉතින් මම නොදන්න දේවලුත් තියෙනවා. පුළුවන් විදියට කියලා දෙන්න. හරිද? එහෙනම් අද මම මේ වීඩියෝ එක නවත්තනවා. හැමෝටම සුබ දවසක්.